ඊයේ දින රාත්‍රී කාලයේදී මාතර බන්ධනාගාරයේ යම් සිද්ධියක් සිදු වෙලා තියෙනවා. ඒ සිද්ධියට මූලික වෙලා තියෙන්නේ මාතර බන්ධනාගාරයේ විනය සම්බන්ධ ගැටලුවක් තිබෙන රැදවියන් 3 දෙනෙක් ආසන්න බන්ධනාගාර වලට මාරු කිරීමට යාමේදී ඔවුන්ට සහාය පළ කරන රැදවියන් විසින් ඔවුන්ව නවතා ගැනීමට ගත් උත්සාහයක යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේදී සිද්ධිය සම්බන්ධයෙන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියත් විශේෂකාරී බලකායත් සහයෝගය ඇතුව අපි බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සඳහා එම පිරිස අපි සහයෝගය ලබා ගත්තා. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධිය පාලනය කිරීමට කටයුතු කරා. අද උදෑසන වන විට සිද්ධිය සම්පූර්ණයෙන් පාලනය කරලා බන්ධනාගාරය සාමාන්‍ය පරිදි කටයුතු කරන්නට හැකියාව ලැබුණා. ඊට අමතරව ආරක්ෂක පියවරක් විදිහට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 25 දෙනෙකු අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට ඊයේ රාත්‍රියේ මාරු කිරීමට හැකියාව ලැබුණා. අද මේ වෙනකොට මේ අනිත් පිරිමි සිරකරුවන්ගේ තත්ත්වය මොකද? ආරක්ෂක පියවරක් විදිහට අපි බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට මෙන්නට කටයුතු කරලා තියෙනවා. මේ කලහකාරී තත්ත්වෙන් කොච්චර දේපල හානියක් සිදු වෙලා තියෙනවද බන්ධනාගාරයේ? දැනට බන්ධනාගාරයේ මේ පිළිබඳව සොයා බැලීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුතුව බන්ධනාගාර අධිකාරිවරු දෙදෙනෙක්ගේ කමිටුවක් මේනට කොමසාරිස් ජෙනරාල්තුමා විසින් පත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් මේනට පත්වීම් ලැබලා තියෙනවා. ඔවුන්ගේ නිරීක්ෂණත් එක්ක තමයි මේ සම්බන්ධයෙන් වැඩිදුර අපිට කරුණු දැනීමට පුළුවන් වෙන්නේ. නිරීක්ෂණ වෙන ආකාරයට බන්ධනාගාරය ඇතුළත ගොඩනැගිලි වලට සහ යම් අංශවලට යම් හානියක් වෙලා තියෙන බවට නිරීක්ෂණය වෙනවා. මේ වෙනකොට නිලධාරීන් කී දෙනෙක් තුවාල ලැබලා තියෙනවද? මේ වන විට ඊයේ රාත්‍රී නිලධාරීන් 3 දෙනෙක් මාතර මහරවලට ඇතුළත් කරලා තියෙනවා. උන් සුළු තුවාල ලැබලා විශේෂයෙන්ම මුරාට්ටාලවල සීවීදී සිට නිලධාරීන්ට සිමෙන්ති ගල් උපයෝගී කරගෙන පාර දීමෙන් තුවාල ලැබලා මාතර මහරවලට ඊයේ රාත්‍රියේ ඇතුළත්. එතකොට බන්ධනාගාර රැඳවියන් සියලු දෙනාම මේ ස්ථානයේ ඉවත් කිරීමට කටයුතු කරනවද? ඔව් බන්ධනාගාර රැඳවියන් මේ වනිටත් බහුතරයක් දෙන අපි මාරු කරලා තියෙනවා. තවත් දශම පිරිසක් ඇතුළට රැඳෙනවා. උන්වත් ස්වේච්ඡාවෙන් මේ වනිටත් මාරු කිරීම සඳහා අපි යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනයි ඊයේ දින අපි විනය සම්බන්ධ ගැටලු මත මාරු කිරීමට කටයුතු කරන්න උත්සාහ කර තුන්දෙනා අද උදෑසන ස්වේච්ඡාවෙන්ම වෙන බන්ධනාගාරවලට යාම සඳහා යොමු එතකොට මේක මේ නැවතත් රැඳවියන් මෙම බන්ධනාගාරයට රැගෙන අපි දැනට පත් කරලා තියෙන කමිටුව විසින් දෙන නිර්දේශات එක්ක තමයි අපි ඉදිරි කටයුතු කරන්නේ. මේ ගැටුමට මුල් වෙච්ච රැඳවියන් වලට නීතිය ක්‍රියාත්මක වෙනවද? ඒ පිළිබඳවත් පරීක්ෂණ කටයුතු වලින් වෙන නිරීක්ෂණත් එක්ක තමයි අපිට ඉදිරි කටයුතු කරන්න වෙන්නේ. මොකද දැනට අපිට රැඳවියන් හඳුනා ගැනීම සහ ඒ කටයුතු සාක්ෂි සහ ප්‍රකාශ මත තමයි ඉදිරි කියලා ගන්න.